පොහොට්ටුව සාමාන්‍යයෙන් දැන් අපි කතා කරොත් එහෙම ලොකු දරුණු පරාජයකට ලක් වෙනවා. ඒ කියන්නේ 103ක විතර ප්‍රතිශතයක්. දැන් මේක මේ පළාත් පාලන මැතිවරණයේදී කොහොමද මේ ප්‍රතිශතය නංවා ගන්න? එහෙම නැත්නම් මොන වගේ දෙයක්ද මේ ගම්මට්ටමේ තියෙන්නේ? ඒක නේද පිරිස්සුද ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. දැන් මිනිස්සු ප්‍රතික්ෂේප කරා නම් දැන් මිනිස්සුන්ට හොඳයි. දැන් ෂෝක්. දැන් අපිට මිනිස්සුන්ගෙන් අහන්න පුළුවන් දැන් සැපද කියලා ඒක. දැන් හොඳයි. ඒ කියන්නේ මං මේක මිනිස්සුම තමයි තීරණය කරගන්න ඕනේ. අපි මේක දැන් අමුතුවෙන් කියලා දෙන්න දෙන්නේ නැහැ. මේක ඡන්ද කාලේ අපි කට කැඩනකම් ඔයාලගේ ප්‍රෝග්‍රෑම්ස් වලටත් ඇවිල්ලා ටීවී ගානේ ත්‍රස්තය දුලා හැමදාම අපි මේක කිව්වා. මේ ඡන්දේ එහෙම දේශපාලනයේ වෙනස්කම් කරන ඡන්දයක් නෙමෙයි. ඒකට ඉතින් මේ රනිල් හදපු කේක් එක තමයි බේක් කරගෙන යන්නේ. ගමේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණයට මිනිස්සුන්ගේ තියෙන සූදානම් මොන වගේද? මම තරුණෙක් විදිහට විශ්වාස කරනවා අපිට මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගන්න නම් අර දෙකෝ වගේ මේ අලුත් වෙන්න ඕනේ මේක. ජාතික ජනබලවේගය මම හිතන්නේ කාලාන්තරයක් යනකොට මේ ජනතාව විසින්ම නැවත වරක් ඔවුන් පිළිබඳ හඳුනාගෙන ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරાવી. පාර්ලිමේන්තුවේ අයවැය අතරතුර නිලන්ති කොටචි මහත්මිය මේ අර ටේබල් ටෙනිස් ගහලා සූරත අපි සුබපතමු. ජාතික ජනබලවේගය විසින් ජනතා විමුක්ති පෙරමුණ වෙනස් කරමින් ඉන්නේ. දෙමින් ඉන්නේ රනිල් බේක් කරපු කේක් එක. ආණ්ඩුවට කේක් එකක් බේක් කරන්න වෙලාවක් නෑ. මිලින්ද ඔයා හිතන විදිහට නාමල්ගේ දේශපාලන අනාගතය මොන වගේ වෙයි? අපි ගත්තත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40ක් විතර ඉන්නවා ඕන වෙලාවක හොඳ කැබිනට් ඇමතිවරු කරන්න. එංගලන්තේ තානාපති කෙනෙක් නැති වෙන්න පුළුවන් දන්නේ. එංගලන්තෙට දැන් කියන්න බෑනේ අපි තාම ඉගෙන ගනිමින් ඉන්න කියලා ඉගෙන ගන්න කවවත් පාර්ලිමේන්තුවේ වන්නේ නැහැ. ඒක කිව්වේම නෙමෙයි මේක ගත්තටම පහුවෙනිදා අහවලා ගේනවා පහුවෙනිදා අපි මෙහෙම කරනවා ඊළඟ දවසේ අපි මේක කරනවා මේකද. අර ට්‍රම්ප් එක්සිකියුටිව් ඕඩර්ස් නිකුත් කරනවා වගේ රට කරන්න එන කතාවනේ අපිට කියලා තිබ්බේ. මම පැහැදිලි වෙනසක් දකිනවා ගරු නාමල් රාජපක්ෂ මහත්මයා. මේ මාධ්‍යම පාන්තිකයෝ ප්‍රොෆෙෂනල්ස්ලා දොස්තරලා ලෝයර්ස්ලා නේ කලිසම් කමිස ගලවගෙන ගිහිල්ලානේ මේකට ඡන්දෙ දුන්නේ. රාජපක්ෂට කවුරුත් කඩේ ගිහිල්ලා තිබ්බේ නැහැ. මහින්ද ඡන්ද 25000කින් ඡන්දෙ දුන්නේ 2005. මගේ අනුර කුමාර දිසානායකට කඩේ යන්න එහෙම හේතුවක් මේ රටේ දේශපාලනේ තිබ්බේ නැහැ. ඉතාලම දේශපාලන සංවාදයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට අපේ කණ්ඩායම අපේ තරුණ අනිත් පක්ෂ වලින් අපි කීප දෙනෙක් එක්ක අයිබන් හිතවතුනි හෙඩ්ලයින් එක්ස්ක්ලූසිව් අපේ වේදිකාවේ තවත් අපි සාකච්ඡාවක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද නමුත් වෙනසක් ඇති කරන්නට අපි හිතුවා අද පටන් ඇත්තටම අපි සාමාන්‍යයෙන් තනි සාකච්ඡාවලට අමතරව අපි දන්නවා දැන් පුංචි ඡන්දයක් ළඟ එනවා මේ ඡන්දෙට එහෙම නැත්නම් මේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ විවිධ පාර්ශවයන් අපි ටිකක් වැඩිපුර ඔවුන් සමගින් කතා බහ කරන්න ටිකක් වැඩිපුර මේ වේදිකාවට එක්කාසු කරගන්නට අපි තීරණය කරා. ඒ නිසා අපි අද පටන් මේක සංවාදාත්මක ස්වරූපයෙන් හැම පාර්ශවයකටම මේ වේදිකාව විවෘත කරන්න සහ විශේෂයෙන්ම ද්විපාර්ශ්වයක් ගෙන්නගෙන ඔවුන්ගේ මතිමතාන්තර මේ වේදිකාව මත දිගහරින්නට අපි සූදානම්. ඉතින් එහි පළවෙනි අදියර හැටියට අපි අභිනවයෙන් අද දවසේ මෙවර මේ ඡන්දය ගැන සහ මේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන අපි කතා බහ කරන්න සූදානම්. ඔබට පේනවා ඇති කෙනෙක් රජින්ද මාකොලගේ අනිත් කෙනා මිලින්ද රාජපක්ෂ දෙන්නටම අපි අයිබන් කියලා දෙන්නම මේ පිළිගන්නවා. මිලින්දව අපි මුණ ගැහිලා තියෙනවා සහ හුඟ දෙනෙක් මිලින්දව දන්න නිසා මේ අපි රජින්දව මුලින් හඳුනාගමු. ඒක මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ නේ මිලින්දනේ. අපි රජින්දව හඳුනාගන්නේ සමගි ජන බලවේගයත් එක්ක දේශපාලනය කරන තරුණයෙක් හැටියට. ඔහු මෙවර සජබේ නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට තරඟ කරනවා. රජින්ද මාකොලගේ. රජින්ද පොඩ්ඩක් අපි කෙටි හැඳින්වීමක් කරමු. ඔබ කොහොමද දේශපාලනයට සම්බන්ධ වෙන්නේ සහ කොහොමද ඔබේ දේශපාලන වටපිටාව කියන කාලය සම්බන්ධව? මම රජින්ද මාකොලගේ. මම දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ පිට අවුරුදු 15කට විතර ප්‍රථමයෙන්. ඒකත් සමගි ජන බලවේගයේ ගරු නායකතුමන් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ නායකත්වය වෙනුවෙන් මම එක්සත් ජාතික පක්ෂය තුල වැඩ කටයුතු කළාට එතුමගේ නායකත්වය අවශ්‍යයි කියන අර පෙරලිකාර මතවාදය තුළ ඉඳලා එතුමත් එක්කම එතුමගේ සජිත් සමග තරුණ අපි කියන සංවිධානය ගැසවි පෙරමුණ ඒ වගේ සංවිධානත් එක්ක එතුමත් එක්ක කටයුතු කළා තමයි සමගි ජන බලවේගය නිර්මාණය කරපු දවස් ඉඳලා එහි ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. පෞල් පසුබිමක් යම් කිසි ආකාරයකට තියෙනවද දේශපාලනය සම්බන්ධයෙන් ගත්තහම? නෑ, මගේ තාත්තා අර්ධ රාජ්‍ය සේවකයෙක් කෝපරේෂන් එකේ. මගේ අම්මා ගෘහණියක්. මගේ පවුල තුල කවුරුත් දේශපාලනයේ නිරත වෙලා නැහැ.
ඔබට හිතෙන්නේ දේශපාලනයට එන්න අවශ්‍යයි කියලා මොන මොහොතද ඔබට එහෙම දෙයක් හිතෙන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි ගත්තාම හුඟ දෙනෙක් දැන් කැම්පස් අවදිය වෙන්න පුළුවන්, A levels වලදී වෙන්න පුළුවන්, ඔය පොලිටිකල් සයන්ස් කරන සමහරක් අය කැම්පස් එකේදී දේශපාලනික වශයෙන් තමන්ගේ මතය වෙනස් වෙනවා. ඔයාගේ කොයි වෙලාවේදී චේන්ජ් එක ආවේ මම දේශපාලනයට සම්බන්ධ වෙනවා? මම ගත්තාම කියන්නේ පෞල් පසුබිම ඔස්සේ කතා කරනකොට මගේ වාමාංශික දේශපාලන පසුබිමක් තියෙන්නේ. මගේ අම්මගේ පාර්ශවයත් තාත්තගේ පාර්ශවයත් සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු අය. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි මම අපොස උසස් පෙළ සාමාන්‍ය පෙළ කාලේ වකවානුවේ ඉඳලා මගේ තාත්තා ටිකක් මේ දේශපාලනයේ ක්‍රියාකාරීව නොකලට දේශපාලනය පිළිබඳ ටිකක් උනන්දුවක් තිබ්බ කෙනෙක්. නිතරම ඔය දේශපාලන සංවාදයන් බලන සහ ඒ පිළිබඳ කතා කරන සහ මේ බණ්ඩාරනායක පවුලත් එක්ක බොහොම ලොකු ආදරයක් තිබ්බ කෙනෙක්. ඒකට මම හැබැයි මං අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා අපොස උසස් පෙළ මට්ටමට වගේ එනකොට මට හිතුණ දේශපාලනය මම පොඩි කැමැත්තක් පොඩි කාලේ ඉඳලා තිබ්බා. ඒකත් එක්ක මං හැබැයි කල්පනා කරා මම හිතන මගේ චින්තනයත් සහ මං ඉදිරියේදී මොකක්ද කරන්නේ. එතකොට මම තෝරගන්න කඳවුර මොකක්ද කියන ප්‍රශ්නේදී හැබැයි මම ඒ වෙලාවේ මං හිතන්නේ මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා තමයි 2005 පාලන බලයට එන්නේ. හැබැයි මම විශ්වාස කරන විදිහට මං හිතුවා ටිකක් නිදහස් මතවාදයක් ලිබරල් මතවාදයක් මගේ මතවාදෙත් එක්ක සහ මම හිතන පතන විදිහත් එක්ක සමාන්තර වෙන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ එක්ක දේශපාලනය කරන මගේ පළවෙනි ප්‍රවේශයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක පසු කාලිනව තමයි ඔබ සජිත් සමගින් සජිබේ එක්කාසු වෙන්නේ. මිලින්ද ඔබ පොහොට්ටු පක්ෂයෙන් කොළඹ නගර සභාවේ නියෝජනය කළා. නමුත් මේ පාර ඔබ තරඟ කරන්නේ ඇයි? මේ පාරදී මුළු රටේම අලුත් කණ්ඩායමක් තරඟ කරනවා. විශාල පිරිසක් අවස්ථාව ලැබිලා තියෙනවා පොහොට්ටුවෙන් තරඟ කරන්න. ඉතින් ඒගොල්ලන්ට ඉඩ දීලා තියෙනවා අලුත් කණ්ඩායමකට තරඟ කරන්න. සහ මම නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයේත් මම කැම්පේන් කමිටු එකේ චෙයා විදියට හිටියා. ඊට කලිනුත් මම ජාතික මට්ටමේ දේශපාලන කටයුතු වල තමයි දිගටම නියුතු නැතර මම කොළඹ මානව සභාවේදීත් අවුරුදු 3න් මම ටර්ම් එකෙන් අයින් වුණා. අයින් වෙලා ඊළඟ අවුරුද්ද මම වෙන කෙනෙකුට දීලා මම එළියට ආව පාටි එකෙන්. පාටි එකෙන් කියන්නේ මේ මන්ත්‍රීකමෙන්. ඊට පස්සේ මම දිගටම ජාතික දේශපාලන වැඩ කටයුතු වල හිටියේ. මේ පාරත් මම ජාතික කැම්පේන් එක නැෂනල් කැම්පේන් එක කරන නිසා මම ඒකට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මම දැන් ගිය සතියේත් ගාල්ලේ හිටියේ, හෙට මාතර, අනිද්දා මාතලේ, සෞන්දරහත්නපුරේ. ඒ විදිහට රට පුරාම මේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන එක තමයි මේ වෙලාවේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේවර පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් ටිකක් වැඩිපුර තරුණ නියෝජනය වැඩිද කොහොමද? මොන වගේ? ඇත්තටම දැන් මෙහෙමනේ පාර්ලිමේන්තු මැතිවරණයට අපි වයස අවුරුදු 40 අඩු 106 දෙනෙක් ඉල්ලුවා. වැඩිම තරුණ පිරිසක් ඡන්ද ඉල්ලන්න ඉඩක් ලැබිලා තිබ්බේ පොහොට්ටුවෙන්. ඒක ඉතින් පරණ කට්ටිය මේ අකුල ගත්ත එක පරණ කට්ටිය හැංගිච්ච එක. ඒක හොඳයි. එහෙම වෙච්ච එකෙන් අලුත් විශාල පිරිසක් අලුතෙන් ආසන සංවිධායක වුණා. ශාඛා සමිති වල සභාපතිවරු වුණා. මේ පාරත් එම්ම වෙලා තියෙන ගොඩක් කොට්ටාස් වල ඉන්න හිටපු සමහර මන්ත්‍රීවරුන්ට ඡන්ද ඉල්ලන්න බෑ. සමහරු ස්වාධීන කණ්ඩායම් වලින් තරඟ කරුත් ඒකත් එක්ක ලොකු ඉඩක් හැදිලා තියෙනවා අලුත් කණ්ඩායමකට දේශපාලනයට එන්න. ඒගොල්ලෝ ගම් මට්ටමේ දේශපාලනය කරපු ශාඛා සමිති වල තනතුරු තිබ්බ ඒ වගේ පිරිසක්. ඉතින් මෙහෙම මේ ට්‍රාන්සිෂන් එක දේශපාලන ඉතිහාසය පුරාම වෙලා තියෙනවා. 94 වෙලා තියෙනවා. 77 වෙලා තියෙනවා. ඉතින් එහෙම අවස්ථා එනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ අලුත් කණ්ඩායම්. ඉතින් හැම පක්ෂයක්ම වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ලොකු ඉඩක් හම්බෙලා තියෙනවා. විශාල ඉඩක් UMP ලිස්ට් වල හම්බෙලා තියෙනවා. සමගි ජන බලවේගෙත් මේ පාර ලොකු ඉඩක් තියෙනවා. අලුත් පිරිසකට ඡන්දෙ ඉල්ලන්න. ඉතින් ඒක ලොකු පක්ෂ විසින් ඒක අර ජනතාවගේ ඉල්ලීම මතද මේක සිද්ධ වෙන්නේ නැත්නම් මේක දැන් මේ වෙන විදිහට ඉල්ලීම මත වෙලා තියෙන පරණ කට්ටියට ඡන්ද ඉල්ලන්න බැරි වෙන එක. ඔව්. ඒ කියන්නේ පරණ ඕල්ඩ් ගාඩ් එක කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒගොල්ලන්ට සිතේලා තියෙනවා අලුත් දේශපාලන අතරාර මම හැම වෙලෙම කියනවා වගේ අනුර කුමාර දිසානායක මහත්තයා මේ බජට් ස්පීච් එක කරපු එක දෙයක් හරිතුරු සේර මෙයා බොරු කිව්වේ. එක දෙයක් එයා කියූප එක හරි ඒ තමයි දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙලා තියෙනවා කියලා. ඒ දේශපාලන සංස්කෘතික වෙනස මුල් වතාවට පෙරුණේ ගෝඨා ඡන්ද දිනපුවාම 2019 අපි කරපු කැම්පේන් එක. ඒක තමයි ෆස්ට් ටයිම් මිනිස්සු අලුත් දේශපාලන සංස්කෘතියක් ඉල්ලපු අවස්ථාව. ඉතින් ඒකේ ඊළඟ ස්ටෙප් එකට NPP එක ගෙනල්ලා තියෙනවා. ඒක දේශපාලන NPP එක කරේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදපු එක නෙමෙයි. අලුත් දේශපාලන සංස්කෘතිය කියන මේ වේව් එකේ මේ රැල්ලේ ඒගොල්ලෝ ගොඩ වුණා. ගොඩ වෙලා දිනාගත් අපි හැමෝම ඒකට ගොඩ වෙන්න පරක් වුණා. මොකද අපේ මම මේ ඊපෙරේද ඉන්ටර්වියු එකක් කිව්වා මේ අපේ පක්ෂ දිවේ පොලිටිකල් ක්ලාස් එක මත දේශපාලන පැලැන්තියක් තමයි අපේ පක්ෂවලට නායක අපේ පක්ෂවල හිටියේ. හැබැයි NPP එක JP එක ඇතුලේ ඉඩ තිබ්බ කවුරුත් හිටියේ නෑනේ. ගණදිට සමගි ජන බලවේගය ගත්තොත් මම මේ
ආසනයේ සංවිධායක අතුර ආසන සංවිධායකවරු දෙන්නෙක් ඉන්නවා. එච්චර ලොකුයි මේ පක්ෂ. එච්චර මේවට අයිතිකාරයෝ ඉන්නවා. MPP එකේ එහෙම හිටියේ නැහැ කවුරුත් හිටියේ නැති හින්දා හැමතැනම ඉඩ තිබ්බා. ඒ නිසා අලුත් පිරිසකට ඇතුළට එන්න එතනත් ඉඩ ලැබුණා. ඔව් දැන් පොහොට්ටුව සාමාන්‍යයෙන් දැන් අපි කතා කරොත් එහෙම ලොකු දරුණු පරාජයකට ලක් කරන. ඒ කියන්නේ 103ක විතර ප්‍රතිශතයක්. දැන් මේක මේ පළාත් පාලන මැතිවරණයේදී කොහොමද මේ ප්‍රතිශතය නංවා ගන්නේ? එහෙම නැත්නම් මොන වගේ දෙයක්ද මේ ගම්මට්ටමේ තියෙන්නේ? මේ වෙනකොට පොදු ජන පෙරමුණේ තිබුණු එක ශක්තියක් සහ දුර්වලතාවයක් දෙකම තමයි අපේ මේ නෙට්වර්ක් එකේ සයිස් එක. ඒක ශක්තියක් වෙන්නේ මේ වගේ ඡන්දයක. හැම ගමකම ඡන්ද ඉල්ලන මිනිහෙක් අපිට ඉන්නවා. ඕන කොට්ටාසක හැම තැනකම අපිට රැස්වීමක් තියන්න පුළුවන්, ශාඛා සමිතියක් හදන්න පුළුවන්. ඒක අපේ දුර්වලතාවය වෙන්නේ මේ පරණ දේශපාලන සංස්කෘතිය පරදින වෙලාවේ. අපි නැවු හරි ලොකුයි. මේක මෙම හරවන්න ටිකක් වෙලා යනවා. ඒකට අපිට හෙට උදේ නැගිටලා කියන්න බෑ අපි දැන් මෙතනින් අලුත් ලිස්ට් එකක් ඡන්ද ඉල්ලන්න දානවා කියලා. අවුරුදු 30 40 ඡන්ද ඉල්ලපු දේශපාලනය කරපු පෝලිං බූත් එකකට පු කවුන්ටි සෙන්ටර් එකට ගිය මිනිස්සු අපේ පක්ෂවල ඉන්නේ. ඉතින් ඒතකොට ඒගොල්ලෝ ස්වාධීනව දේශපාලන ප්‍රවාහයෙන් එළියට යද්දි තමයි අලුත් පිරිසකට ඇතුළට එන්න පුළුවන්. ඉතින් ඒක මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙන නිසා මට හිතෙනවා මේ වෙලාවේ අපේ ගම්වල ඡන්ද ඉල්ලන අලුත් කණ්ඩායම අලුත් පිරිස ඒගොල්ලන්ට ලොකු වගකීමක් තියෙනවා. මමත් දැන් මේ වෙලාවේ එන්ගේජ් වෙලා ඉන්නේ. ඒගොල්ලොන්ව ට්‍රේන් කරන වැඩක ඒගොල්ලන්ට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා අලුත් දේශපාලන සංස්කෘතියක් තමන්ගේ ගමේ තමන්ගේ කොට්ටාශ නිර්මාණය කරගන්න. ඒකට නායකත්වය දෙන්න පක්ෂෙත් අපි අලුත් කරලා තියෙනවා. නාමල් ඉතාම වෙනස් ප්‍රෝග්‍රෙසිව් නායකත්වයක් පක්ෂයට ලබා දෙමින් සිටිනවා. පරණ වැරදි ගැන ඔහු විවේචනාත්මකව කතා කරනවා. ඔහු අලුත් දේශපාලන මතවාදයක් පක්ෂ තුළට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ ගැන අපිට සතුටුයි. මොකද අපි කාලයක් තිස්සේ අපිත් ඇතුළේ ඉඳන් ඇඩ්වොකේට් කරේ ඒකට. ඒකට නාමල් දැන් නායකත්වය දෙනවා. දන්නවා. මම හැම සංවේදයකම ඇවිල්ලා මෙතන කියලා තියෙනවා නාමල් ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා රනිල් නොවන කෙනෙක් අපේක්ෂා කිරීම මේ සටනේ අපි ලොකුවට හිටියා. ඒක අපේ ලොකුම ජයග්‍රහණයක්. නැත්නම් මේ පක්ෂ වහන්නම දාලා වෙන මේක වෙනවා. ඒ වාක්‍යන 103ක් හරි දිනක නැත්නම් මේ කඩේ වහන්නම වෙලා අපි රනිල් වික්‍රමසිංහ එක්ක ගියා නම් දැන් මේක ඊළඟ පියවරට දේශපාලනික මැදිහත් වීම අපි කරන්න ඕන. රජින්ද දැන් මිලින්දලා තරම් නොවුනත් ඔබේ පක්ෂයත් දරුණු පරාජයන් දෙකකට මුහුණ දෙනවා. ඒ ඔස්සේ තමයි දැන් මේ පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ. කොහොමද බිම් මට්ටමේ තත්ත්වය? ඔව් ඇත්තටම මේ මින්දේකෝ වගේ මේ අපේ පක්ෂය ඇතුළෙත් කියන්නේ මං හිතනවාද පුද්ගලිකව තරුණෙක් විදිහට මං හිතනවා මීටත් වඩා අපි සංස්කරණ වලට යා යුතුයි. හැබැයි ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා යම් මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ දැන් මේ මැතිවරණ වෙනස්කමත් එක්ක සංශෝධනයත් එක්ක 125ක තරුණයන්ට අවස්ථාව ලබා දීම ජාතික මට්ටමේ සිදුලා තියෙනවා. හැබැයි 2019 දී එතුමාගේ තරුණ ප්‍රඥප්තියදී එතුමා ඒක 125ක් තරුණයන්ට අවස්ථාව දෙනවා කියන ප්‍රඥප්තියට වගන්තියක් විදිහට ඇතුළත් කරලා තිබ්බා. ඒක සමගි තරුණ බලවේගය ඇතුළෙත් ඒක ඒ ආකාරයෙන් සිදුවනවා. හැබැයි මමත් දකිනවා මේ වෙලාවේ තරුණයන්ගේ යම් පිබිදීමක් තියෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව වෙනවා ඇති මං හිතන්නේ සංවිධායකවරු දැන් රමින්දේකෝ වගේ ගොඩක් ක්‍රියාකාරී අය අවුරුදු 30 40 ප්‍රදේශ පාලනය කරපු අයට මේක ලබා දිය යුතුමයි කියන යම් කියන්නේ සාම්ප්‍රදායික අපි දේශපාලන පක්ෂ. ඒකට කියන්නේ අපි සමගි ජන බලවේගයේ පොඩි කාලයක් වුණාට ආරම්භ කරලා හැබැයි අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේම කොටසක්. ඒක අපි ඇත්ත පිළිගන්න එපා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායිකව දේශපාලනය කරපු මිනිස්සු වර්ග ගමේ ක්‍රියාකාරීන් සියලු දෙනාම තමයි මේ නැවත අපේ පක්ෂය ඇතුළෙත් ඉන්නේ. එතකොට ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ ඔවුන්ට අවස්ථාව ලැබෙයි කියලා. හැබැයි මේ අවස්ථාවේදී මම හිතන්නේ ආසන සංවිධායකවරුන්ටත් යම් බලපෑමක් වෙලා තියෙනවා. ඔවුන්ටත් සිද්ධ වෙලා තියෙනවා තරුණයන්ට අවස්ථාව ලබා දෙන්න. ඒක මම හිතන්නේ අර සිද්ධ වෙච්ච අර දේශපාලන සංස්කෘතිකමය වෙනස හින්දා වෙන්නේ නැති මම හිතන්නේ සමගි ජන බලවේගය ඇතුළෙත් ගම ඇතුලේ අලුත් තරුණයෝ අලුත් මිනිස්සු අලුත් මූණවල් එළියට මෙන් තියෙනවා. එතකොට ඔව් දැන් ඉදිරියේ දැන් රජින්ද ඇයි හිතන්නේ ගමේ මිනිස්සු ඇයි සමගි ජන බලවේගයට ඡන්ද දෙන්න ඕනේ? දැන් එහෙම ප්‍රශ්න මම අහුවොත් මොකක්ද ඒකට තියෙන උත්තරය? කියන්නේ පොහොට්ටුවට නොදී, මාලිමාවට නොදී, දිලිප්ගේ පදක්කමකට නොදී ඇයි SJB එකට ඡන්ද දෙන්න ඕනේ මිනිස්සු? මම හිතන්නේ තාමත් ගත්තාම මේ රටේ පාලන බලය හොබවපු නැති. කියන්නේ අනිත්තර දිලිජාවිරගේ පක්ෂ වගේ කුඩා පක්ෂ නෙමෙයි මම කියන්නේ පාලන බලය හොබවපු නැති. හැබැයි යම් කාලවකවානුවක් තුළ බලය ඉල්ලන පක්ෂයක් විදිහට තියෙන්නේ මම හිතන්නේ සමගි ජන බලවේගය. ඉන්න කණ්ඩායම් වල එකක් තියෙනවා. හැබැයි කෙසේ වෙතත් ගරු සජිත් ප්‍රේමදාස නායකතුමාගේ නායකත්වයෙන් මම හිතන්නේ රාජ්‍ය පාලනය කරලා නැහැ. ඉතින් මම හිතන්නේ පළවෙනිම කාරණාව බොරුවට තවදුරටත් රැවටිය යුතු නැති නිසා තමයි සමගි ජන බලවේගයට පාලන බලය දිය යුත්තේ. මොකද අපි දන්නවා පහුගිය මේ මැතිවරණයට කලින් තිබ්බ මැතිවරණ දෙකේදීම ජාතික ජන බලවේගය
ඔවුන් ප්‍රකාශ කරපු කාරණා එක එකින් එක කියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔවුන් ඒ කියපු ජනතා බලාපොරොත්තු ඉච්ඡාබංගත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා ජනතාවට දැන් දැනෙමින් තියෙනවා තවදුරටත් මේ කියන රැවටීම මේ කියන ඔවුන් ප්‍රකාශ කරපු කාරණා ඔවුන් පෙන්නපු අභිලාෂයන් ඉටු කරන්නේ නැහැ කියන දේ ජනතාවට දැනෙමින් තියෙනවා. ඒකට අපි පොහොට්ටුව අරගත්තොත් එහෙම පොහොට්ටුව යම් කාලයක් ලොකු කාලයක් 2005 ඉඳලා පූර්ණ බලය ලංකාව තුල රාජ්‍ය පාලනය තුල අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ ජනතාව සමග ජන බලවේගයේ විශ්වාස කළ යුතුයි සහ විශ්වාස කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මිලින්ද ඒ ප්‍රශ්නේ මම මිලින්දගෙන් ඇහුවොත් ඇයි පොහොට්ටු විශ්වාස කළ යුත්තේ? මම කියන්නේ ඉස්සරලාම කරන්න ඕන පොහොට්ටු විශ්වාස කරනවද නැද්ද කියන එකට කලින් මෙතන විශ්වාසය පිළිබඳ කාරණේ මුලින්ම තිබ්බේ මේ ආණ්ඩුව කෙරෙහිනේ. දැන් තවදුරටත් මේ ආණ්ඩුව විශ්වාස කරන්න ඕනද නැද්ද කියන එක තමයි පළවෙනි දේශපාලන ප්‍රශ්නේ මේ භූමියේ තියෙන. ඒ කියන්නේ අපි දිගින් දිගටම කිව්වා මේ කියන සේරම බොරු කියලා. ඒකට ඒ වහන්න කවුරුත් හිටියේ නැහැනේ. තවදුරටත් මේක කියද්දි දැන් තවදුරටත් මම නම් ඒක නවත්තලා තියෙන මේ ආණ්ඩුව බොරු කියන්නේ කියන එක ඒක තවදුරටත් පසක් වෙන්නේ නැත්නම් මේ සමාජයත් එක්ක දේශපාලනය කරන්න බෑ අපිට. ඒක දැන් මිනිස්සුම තේරුම් ගන්න ඕනේ. ඒතකොට මේ ආණ්ඩුව අපි කියනවා වගේ මේ ආණ්ඩුව කියන හැම දෙයකටම සමාන ප්‍රතිවිරුද්ධ කතාවක් මීට කලින් අනුර කුමාර දිසානායක හෝ ලාල්කාන්ත හෝ වසත් සමරසිංහ හෝ කවුරු හරි කියලා තියෙනවා. ඒතකොට දැන් මිනිස්සු තීරණය කරගන්න ඕන අපි මේ ආණ්ඩුව කෙරෙහි තිබූ විශ්වාසය තවදුරටත් පවත්වාගෙන යනවාද කියලා. දෙවෙනි එක තමයි මේ ආණ්ඩුව විසින් දැන් මේ ආණ්ඩුව කියපු බොරුනේ. දෙවෙනි එක තමයි මේ ආණ්ඩුව විසින් ඩිලිවර් කරනවා කියපු දේවල්. අපි IMF වැඩසටහන වෙනස් කරනවා කියපුවා, අපි ඇවිල්ලා මේ ට්‍රෙෂරි සෙක්‍රටරිව හිරේ දානවා කියපුවා, අපි ඇවිල්ලා මහ බැංකුව අධිපතිව ආපහු ඕස්ට්‍රේලියාව යවනවා කියපුවා. මේ කියපුවා 1000ක් මට කියන්න පුළුවන්. මේ වැඩසටහන මම ඒක කියන්නේ කිව්වා. එව්ව මේ ආණ්ඩුව ඩිලිවර් කරමින් ඉන්නවාද? يعني ලංකාවේ දේශපාලනයේ අලුත් ආණ්ඩුවක් විසින් ඉදිරිපත් කරපු සාමාන්‍යම බජට් එක තමයි මේ බජට් එක. මේක නිකන් අතුරු බජට් එකක් වගේ. මට මතකයි මහින්ද චින්තනයේ බජට් එක ගිහිල්ලා බලන්නකෝ ඕන කෙනෙකුට බලන්න. මහින්ද චින්තන බජට් එක ප්‍රසන්ට් කරපු හැටි, රිගේන් ශ්‍රී ලංකා බජට් එක ප්‍රසන්ට් කරපු හැටි කියන්නේ අලුත් ආණ්ඩුවක් ආපුවම කොහොමද අලුත් වැඩපිළිවෙලක් සමාජගත කරන්නේ මේක. ෆයිනෑන්ස් මිනිස්ට්‍රි එකේ ඉන්න අපහු මේ IMF ප්‍රෝග්‍රෑම් එකේ පොඩි ඒකම එක්ස්ටෙන්ෂන් එකක් මේ ඩොකියුමන්ට් එකේ. ඊළඟට මිනිස්සු බලන්න ඕන අපිට කරනවා කියලා පොරොන්දු වෙච්ච දේවල් කිරීම සඳහා මේ ආණ්ඩුවට කොච්චර ශක්්‍යතාවයක් උනන්දුවක් හැකියාවක් තියෙනවද කියන එක. ඊට පස්සේ තමයි අපේ දේශපාලන කඳවුරු විශ්වාස කරනවද නැද්ද කියලා බලන්න ඕන. ඒකෙත් මේ ඡන්දේ ගමේ ඡන්දේනේ. දැන් මහින්ද රාජපක්ෂව හිරේ දාන්න පුළුවන් ඕන විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා 159ක බලයක් තියෙනවා. නාමල් රාජපක්ෂව හෙට උනත් කුදලගෙන ගිහලා හිරේ දාන්න පුළුවන් ඕන. ඒකට අවශ්‍ය කරන සියලුම බලයන් දැන් තියෙනවානේ. ඊළඟ මුළු පොහොට්ටුවේම අපි සියලුම දෙනා ඇදගෙන ගිහලා කන බැලෙන්න ගහලා කූඩුවට දාන්න පුළුවන් ඕන නම් ඊට අවශ්‍ය කරන පොලිසියත් වෙනස් කරලා තියෙන්නේ, අලුත් යුනිට්ස්ුත් හදලා තියෙන්නේ, ඕනනම් හෙට උදේ නීතිය පාර්ලිමේන්තුව කැඳවලා අලුත් නීතියක් හදා ගන්න පුළුවන්. සේරම පුළුවන් නේ. තේන්නේ ජාතික මට්ටමේ ප්‍රශ්න සම්බන්ධයෙන් මම හිතන්නේ මේ ඡන්දෙදී අමුතුවෙන් උනන්දු වෙන්න ඕනේ නැහැ. උනන්දු වෙන්න ඕනේ ගමේ දේශපාලන තත්ත්වය පිළිබඳ උනන්දුවක් තමයි මේ වෙලාවේ වෙන්න ඕනේ. ඒ නිසා ගමේ ඉන්න, ගමේ මිනිසුන්ට හම්බෙන, ගමේ මිනිසුන්ගේ දුක සැප තේරෙන, ගමේ ප්‍රශ්න තේරෙන, ගමත් එක්ක දේශපාලන කටයුතු කරන මිනිස්සුන්ව තමන්ගේ ප්‍රාදේශීය සභාවට, නගර සභාවට තෝරලා යවන එක තමයි මේ පාර කරන්න ඕන. කාලාන්තරයක් තිස්සේ දැන් මම දන්නවා මේ පාර NPP එකේ ඡන්ද ඉල්ලන බොහොම අපේ යාළුවෝ ගොඩාක් මේ පාර NPP එකෙන් ඡන්ද ඉල්ලනවා. උන් NPP එක තියා මාක්ස්වාදය කියන්නේ මොකද්ද කියලාවත් අහලා නැති. මුල් වතාවට දේශපාලන වැඩකට මේ එන්නේ මොකද NPP එකේ ඊට ඡන්ද ඉල්ලන මිනිස්සු නැහැ. දැන් මේ මල්ලිගෙන් ගමින් ඡන්ද ඉල්ලන මිනිස්සු නැහැ. නෑ ඉතින් ගමේ හිටපු නරකම කුහකම ගමේ ඉන්න අනිත් ගෙයක් අලුතෙන් හදන වාහනයක් ගන්න එකට පද හදන ගමේ ඉන්න නරකම කාන ගමේ ජීපි කාර්යය කියලා කියන්නේ. දැන් මේ මල්ලිගෙන් අහලා බලන්න මෙයා සජපෙන් ඡන්ද ඉල්ලන්න අනිවාර්යයෙන් මෙයාට සජපෙ ඡන්ද ඉල්ලන්න කොට්ටාශ තමන්ගේ ඡන්ද ඉල්ලන්න දෙතුන් දෙනෙක් එක්ක රණ්ඩු වෙන්න වෙනවනේ. මොකද ඡන්ද ඉල්ලන්න සුසුකන් තියෙන 3-4 දෙනෙක් තව ඉන්නවා. එහෙම පොඩි තරගයක් දීලා තමයි අපේ ලොකු පක්ෂවල කාට හරි ගමේ දැන් මේ පාර ඡන්ද ඉල්ලන්න වෙලා තියෙන්නේ හැමෝටම. NPP එකේ මම දන්නවා කිසිම දේශපාලන සම්බන්ධයක් නැති පිරිසකට මේ පාර ඡන්ද ඉල්ලන්න අමතක තියෙන. ගමේ මිනිස්සු තීරණය කරන්න ඕන අය. දැන් මේ පාරයන්කට ඕන මිනිහෙක්ගෙන් අහලා බලන්න තමන්ගේ ආසනේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කවුද කියලා. නිකමට අහලා බලන්න කවුද දන්නේ කියලා තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියලා. දැන් අපේ කඳවුරේ ඇහුවොත් එහෙම පෙරදුනක් දිනුවත් නැතත් තමන්ගේ
ඉන්න බල ප්‍රදේශයේ කවුද ඕගොල්ලන්ගේ SLFP එකේ පොදුජන පෙරමුණේ ආසන සංවිධායකතුමා හිටපු മന്ത്രിතුමා කවුද කියලා ඕන මිනිහෙකුට කියන්න පුළුවන්. UMP සජිබේ മന്ത്രിතුමා ආසන සංවිධායකතුමා කවුද කියලා කිව්වොත් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. මොකද මේ මිනිස්සු එච්චර කාලයක් ගමේ මිනිස්සුත් එක්ක දුක සැප බෙදාගෙන දේශපාලනය කරගෙන ඒක නේද පිරිස්සු දැන් ප්‍රතික්ෂේප කරලා තියෙන. දැන් මිනිස්සු ප්‍රතික්ෂේප කරා නම් දැන් මිනිස්සුන්ට හොඳයි. දැන් ෂෝක්. දැන් අපිට මිනිස්සුන්ගෙන් අහන්න පුළුවන් දැන් සැපද කියලා එතකොට. එහෙම ප්‍රතික්ෂේප කරපු අය දැන් අපෙන් කෝල් කරලා අහනවා අහවල් වැඩේට කෝල් එකක් දෙන්න පුළුවන්ද? අහවල් තැනට යනවා චුට්ටක් කියන්න පුළුවන්ද? පොලිසිය කාට හරි කතා කරන්න දන්නවද? ආණ්ඩුවේ කන්තේරුවකට යද්දි චුට්ටක් ආපහු කතා කරනවද? මලගේ අම්මා කුල්ගයක් වෙලා එන්න කෙනෙක් නැහැ. ගම් වතුර ගලපුවාම එන්න කෙනෙක් නැහැ. දැන් හරිනේ. දැන් හොඳයි. ඒ කියන්නේ මං කියන්නේ මේක මිනිස්සුම තමයි තීරණය කරගන්න ඕනේ. අපි මේක දැන් අමුතුවෙන් කියලා දෙන්නේ නැහැ. මේක ඡන්ද කාලේ අපි කට කැඩෙනකන් ඔයාලගේ ප්‍රෝග්‍රෑම්ස් වලටත් ඇවිල්ලා ටීවී ගානේ ත්‍රස්තය දුවලා හැමදාම අපි මේක කිව්වා. ඒ නිසා මිනිස්සුම තීන්දුව කරගන්න ඕනේ. දේශපාලන සංස්කෘතියේ වෙනසක් පාර්ලිමේන්තු ජාතික මට්ටමේ කළ යුතුවක් තිබුණා. ඒක අපිත් කිව්වනේ. අවත් එක මම මෙතන සාකච්ඡා කරලා තියෙන කොච්චර ක්‍රිටිකල්ද කියලා මම අපේ දේශපාලන කඳවුරු වල තිබ්බ දේවල් සම්බන්ධව බය නැතුව අපිනේ කතා කරේ. ඉතින් ඒ නිසා මේ වෙනස විය යුතු දෙයක් කවුරු බලේ හිටියත් මොන දේශපාලන කඳවුරේත් ඒ වෙනස සිදු විය යුතුව තිබුණා. ඒ වෙනසේ සාධනීය ඒ දේශපාලනයේ සාධනීය වෙනස්කම් සිද්ධ වුණා. ඒක මම හිතනවා කවුරු හිටියත් වෙන්න තිබ්බ දේවල්. මේ මිනිස්සු ඉල්ලන දේශපාලන වෙනස්කම් කවුරු බලේ හිටියත් කොහොම හිටියත් වෙනවා. ඒක කරනවා. එහෙම තමයි සමාජයක් ගතික වෙන්නේ. සමාජයක් ඉස්සරහට යන්නේ. හැබැයි මේ ඡන්දේ එහෙම දේශපාලනයේ වෙනස්කම් කරන ඡන්දයක් නෙමෙයි. මේ ගමේ ඡන්දේ කියන එක හදලා තියෙන්නේ ගමේ බෝක්කුව පාලම සමිති ශාලාව ප්‍රජා ශාලාව ලයිට් එක ඒවත් එක තමයි මේ දේශපාලනේ බැඳිලා තියෙන්නේ. තමන්ගේ ප්‍රදේශයේ කළමනාකරණය. ඒ නිසා ඒකට ගැළපෙන ගමේ හිටපු මිනිහෙක්ව ඒ මිනිහා UMP කාර්යයක් වෙන්න පුළුවන්. ඒ මිනිහා ශ්‍රී ලංකා කාර්යයක් වෙන්න පුළුවන්. ඒ මිනිහා සජබේ මේකේ වෙන්න පුළුවන්. පොදුජන පෙරමුණේ වෙන්න පුළුවන්. ඒ ගමේ හිටපු මිනිහාට ගමේ දෙන්න කියන එක තමයි මම කියන්නේ. පල්ස් එක අඳුරන කෙනෙක්ට. එතකොට දැන් මම ආයේ රජින්දගේ පැත්තට හැරෙන්නම්. දැන් රජින්දට තේරෙන විදිහට මේ මොහොතේ කොහොමද ගමේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණයට මිනිස්සුන්ගේ තියෙන සූදානම් මොන වගේද? ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේක මං හිතන්නේ මේ පක්ෂ දෙකටම පොදු කාරණයක් තමයි පක්ෂය දෙකට වීම. දැන් UNP එකට ඕක මුලින්ම වුණා. ඊළඟට පොහොට්ටුවට දැන් ඒක සිද්ධ වෙලා තියෙනවා. නමුත් දැන් ඒකට සමගාමීව දැන් මාලිමාව බලයට පත්වීමත් එක්ක අපි දකිනවා මේ දක්ෂිණාංශික පක්ෂවල එහෙම නැත්නම් ඔබ කියන විදිහට ලිබරල් කඳවුරු වල මේ යම්කිසි එක්කාසු වීමක් යම්කිසි එකතුවක් ඒක සුභවාදී කාරණයක් විදිහට දකින්නේ කොහොමද මේ මොහොතේ දැන් සමහර කියන UNP එකයි සජබේ එකතු වෙලා ඉල්ලනවා කියලා මොන වගේ තත්ත්වයක්ද ගමේ තියෙන්නේ? ඔව් පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය සහ මේ සමගි ජන බලවේගය එකතු වෙලා මම හිතන්නේ කිසිම තැනක කියන්නේ නිල වශයෙන් පක්ෂයේ මතවාදයේ විදිහට නිල වශයෙන් එකතු වෙලා අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි අර පක්ෂයෙන් ඉවත් වෙච්ච එක්සත් ජාතික කියන්නේ සමගි ජන බලවේගය නියෝජනය කරපු අය එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට හුදකලාව ඒ කියන්නේ ස්වාධීනව වෙනම ඉල්ලනවා. ඒක වෙනම එකක්. හැබැයි මම තරුණෙක් විදිහට විශ්වාස කරනවා අපිට මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගන්න නම් අර දෙකෝ වගේ මේ අලුත් වෙන්න ඕනේ මේක. ඒක අලුත් වෙනකොට නැවත වරක් අපි කියන්නේ මොනම කඳවුරක් පරාජයපත් කරන්න කියලා හිතලා හරි. ඒක මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් ඒ මතවාදී ඉන්නවා. මේ කියන්නේ අපි හිතමුකෝ දැන් මේ වෙලාවේ NPP එක අපිට ලොකු ප්‍රමාණයකින් පේන නිසා ඒ කඳවුර පරාජය කිරීමේ අරමුණින් නැවත වරක් අර අපිත් ප්‍රතික්ෂේප කරපු අපි හැම වෙලාවම හුදකලා කළ යුතුයි සහ නිෂේධනය කළ යුතුයි කියලා අපි විශ්වාස කරපු මජර දේශපාලනය. ඒ දේශපාලනය තුළ අර ඩීල් දේශපාලනය සහ අනිකුත් මේ රටේ මිනිස්සු දැන් ඔබ ඉස්සලා අහුවා මේ රටේ මිනිස්සුනේ ප්‍රතික්ෂේප කළේ. අපි ඒ පණිවිඩයත් අහන්න ඕනේ. ඒ පණිවිඩයට පයින් ගහලා මං හිතන්නේ අපි සමාජය ආමන්ත්‍රණය කරන්න ගියොත් නැවත වරක් අපිට හම්බෙන්නේ අර ප්‍රතිඵලයම තමයි. ඒ නිසා අපි පක්ෂ අලුත් වෙන්න ඕනේ. අලුත් දේශපාලන සංස්කෘතියකට අපි මේ අපේ දොර ඇරලා සහ අපි ඒ සඳහා ප්‍රවේශයන් අරගන්න ඕනේ. තරුණයෝ අලුත් වුන්ට ඒ සඳහා අත්දැකීම් ගන්න. මම හිතන්නේ මේක හොඳම අවස්ථාව මේ බිම් මට්ටමේ අවස්ථාවක් ලබා දෙන එක. ඒකත් එක්කම අර මජර දේශපාලන සංස්කෘතිය නිෂේධනය කරන්න ඒක ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය කටයුතුත් කරන්න. ඒ කියන්නේ අපි දැන් ජාතික ජන බලවේගය මම හිතන්නේ මේක මම හිතන්නේ කාලාන්තරයක් යනකොට මේ ජනතාව විසින්ම නැවත වරක් ඔවුන් පිළිබඳ හඳුනාගෙන ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරાવી. මේක පරාජය කරන්න ඕන නිසා දැනට අපිට ටිකක් අර මහා කඳුරක් වගේ පේන හින්දා ඒක පරාජය කරන්න කියලා හිතලා අපි අර ඔක්කොම කුණු ගොඩවල් ටික කියන්නේ මේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරපු කඳුරු
ඔක්කොම එකතු කරගෙන මේකට මුහුණ දෙන්න යන එක මම පුද්ගලිකව තරුණයෙක් විදිහට මම ප්‍රතික්ෂේප කරන කාරණාව. හැබැයි අපේ මේ හැම කඳවුරකම හොඳ මිනිස්සු ඉන්නවා. අර 70 ඔක්කොම හිටපු මිනිස්සු හොරු වංචාකාරයෝ බොරුකාරයෝ පාර්ලිමේන්තුවේ හිටිය හොරු කියලා තමයි ජාතික ජන බලවේගය ආවේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කැන්ටින් එක හරි නෑ, පාර්ලිමේන්තුවේ ක්‍රීඩා තරඟ හරි නෑ. හැබැයි අපි දැක්ක දැන් අර මේ පාර්ලිමේන්තුවේ අයවැය අතරතුර නිලන්ති කොටචි මහත්මිය මේ අර ටේබල් ටෙනිස් ගහලා සූරත අපි සුබපතන එතුමියට. අපි සුබපතනවා. මොකද ඒක හොඳයි. දැන් ඔවුන් අඳුරගෙන තියෙනවා මේ කියන්නේ මේ පාර්ලිමේන්තුව වෙනස් තැනක් කියලා අඳුරගෙන තියෙනවා. ඔවුන් සමත් වෙලා තියෙනවා ඒකට අනුගත වෙන්න. මම දැක්කා එතුමිය Facebook එකේ පළවෙනි සමාජ මාධ්‍ය සටහන තබනවා. හරි සතුටින්. මම හිතුවා කමන්නේ ඒකත් හොඳයි. එතුමියත් කොළඹ ගෞතමී විද්‍යාලයට ගිය ශිෂ්‍යාවක්. ඉතින් මම හිතන්නේ අර ඒ ජාතික ජන බලවේගය විසින් ජනතා විමුක්ති පෙරමුණ වෙනස් කරමින් ඉන්නේ. කොහොමද මේක ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් නෙවෙයි. මේක ඇත්තටම ආමාංශික ආණ්ඩුවක් හැටියට අපිට පැහැදිලි කිරීමක් සිදු කරගන්න බෑනේ මං හිතන විදිහට. ඔව් දැන් මේ පැවැත්ම හැටියට කොහොමත් එහෙම පුළුවන් කමක් නැහැ. ඒ සමහරු කියන කාරණා තමයි මේ රනිල් වික්‍රමසිංහගේම ආර්ථික ප්‍රතිපත්තීන් රනිල් වික්‍රමසිංහ ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයාගේ එහෙම නැත්නම් හිටපු ආණ්ඩුවේ දේම තමයි මේ ඉස්සරහට ඇදගෙන යන්නේ වෙන මේ දෙයක් මෙතනින් එහාට කරන්නේ නැහැ කියලා මෙලින්ද ඒක කොහොමද ඔයගොල්ලෝ රීඩ් කරගෙන තියෙන්නේ තරුණයෝ විදිහට. ඔව් ඒක දැන් මට කවුරු හරි කිව්වා මේ බෙදමින් ඉන්නේ රනිල් බේක් කරපු කේක් එක. ආණ්ඩුවට කේක් එකක් බේක් කරන්න වෙලාවක් එනවා. ඒ කියන්නේ මේ බජට් එකෙන් පස්සේ ඒ කේක් එක හදන්න වෙලා වෙන්නේ. ඒතකොට තමයි ඇත්තටම ආණ්ඩුවට කේක් හදන්න පුළුවන්ද කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ. දැනට ඉතින් මේ රනිල් හදපු කේක් එක තමයි බේක් කරගෙන යන්නේ. රනිල් හදපු කේක් එක කියන්නේ ඇත්තටම ඒක අපේ සර්කම්ස්ටැන්සස්. ඒ කියන්නේ ඒ වෙලාවේ IMF එක දුන්නු ප්‍රෝග්‍රෑම් එකට අනුව තමයි ඒ වැඩපිළිවෙල හැදුවේ. ඒ වැඩපිළිවෙල තමයි තාම ඉස්සරහට ගෙන යමින් සිටින්නේ. ඒකට මම හිතන්නේ ඒක සුබවාදී කාරණයක් හැටියට දකින්නේ. ඔව් මම දකින්නේ සුබවාදී කාරණයක්. ඒක හොඳයි. ඒක මේ නෑ අපි හිතමු ඒක වෙනස් කරන්න බලය ලබා ගත්ත එක වෙනස් කරන්න. නමුත් මේක බලය ලබා ගත්ත අයගේ රට නෙමෙයි අපි සියලු දෙනාගේ රටනේ. ඒතර මේක හිට මෙහෙර ඩීරේල් වෙලා මේක කඩාගෙන වැටුනොත් එහෙම මාර ලෙඩක් වෙනවනේ. ඒ නිසා මේක මෙහෙම පවත්වාගෙන යන්නේ හොඳයි මුල් කාලේ. නේද අපි හිතමු නාමල් ජනාධිපති වෙනවා නාමල්ට උනත් ඒක ඒ විදිහට තමයි කරගෙන යන්නේ. කරගෙන යන්න වෙන්නේ. කරගෙන යන්න. හැබැයි ඊට වඩා අපිට වැඩ පිළිවෙලක් තියෙනවා. වැඩ කරන්න මිනිස්සු ඉන්නවා. වැඩ කරන්න දන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතුරු ඇතුළට එන්න තිබ්බා. දේශපාලන පරිචයක් තිබ්බ කට්ටිය ඇතුළට එන්න ඉඩ තිබ්බා. මීට වඩා ජාත්‍යන්තරයට මුහුණ දෙන්න පුළුවන් සම්බන්ධතා තියෙන බය නැති නේද? අපි තේරත් මාත්‍ය බය ඉන්නේ ප්‍රෙස් රිලීස් එකකුණත් ගහලා තිබ්බේ. එහෙම නැතුව බය නැතුව වැඩ කරන්න පුළුවන් කණ්ඩායමකට තිබ්බා. මම හිතනවා සජබයාවත් එහෙම වෙනවා. සජබෙත් වැඩ කරන්න පුළුවන්. දැන් සජබේ ගත්තත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40ක් විතර ඉන්නවා. ඕන වෙලාවක හොඳ කැබිනට් ඇමතිවරු කරන්න පුළුවන්. මේ ලොකු පක්ෂවල තියෙන වාසිය ඒක. ඒගොල්ලන්ට හෙට ඉඳන් ආණ්ඩුවේ බලය අතර ගන්න පුළුවන්. දැන් තාම මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවනේ අමාත්‍යාංශ වලට කියලා වැඩක් කරගන්න. තාම බොහෝමයක් බෝඩ් වලට නිලධාරීන්පත් කරලා නැහැ. දැන් මේ එංගලන්ත ප්‍රශ්න වුණාම මම දන්නේ එංගලන්තේ තානාපති කෙනෙක් නැහැ කියලා ලංකාවේ. එංගලන්තේ තානාපති කෙනෙක් නැති වෙන්න පුළුවන් දන්නේ. එංගලන්තෙට ඉතින් ඒ වගේ ඒ කියන්නේ මේක කන්ට්‍රෝල් එකට තාම අරන් නැහැ කියන එක දැන්න තේරෙන්නේ. මේක තාම දැන් කියන්න බෑනේ අපි තාම ඉගෙන ගනිමින් ඉන්න කියලා ඉගෙන ගන්න කවවත් පාර්ලිමේන්තුවේ වන්නේ නැහැ නේ. එහෙම අපිට මොන්ටිසෝරිය වන්න තිබ්බනේ. ඒවලා තියෙන රට කරන්න දැන් මේක අපිට කිව්වේම නෙමෙයි මේක ගත්තටම පව්වෙනිදා අහවලා ගේනවා පව්වෙනිදා අපි මෙහෙම කරනවා ඊළඟ දවසේ අපි මේක කරනවා මේකත් අර ට්‍රම්ප් එක්සිකියුටිව් ඕඩර්ස් නිකුත් කරනවා වගේ රට කරන්න එන කතාවනේ අපිට කියලා තිබ්බේ. ඒ කියපු හින්දානේ මේ මධ්‍යම පාන්තිකයෝ ප්‍රොෆෙෂනල්ස්ලා දොස්තරලා ලෝයර්ස්ලා මේ කලිසම් කමිස ගලවගෙන ගිහිල්ලානේ මේකට ඡන්දේ දුන්නේ. මෙච්චර ප්‍රොෆෙෂනල්ස්ලා ගොඩක් දේශපාලන ව්‍යාපාරයක් පිටිපස්සෙන් හිටගෙන මම මගේ ඇස් දෙකට දැක්ක ගෝටගේ ඡන්දේ හින්දා ඒ අරුණාම ඉතින් මේක පුතුම රැල්ලක් නේ හදලා දුන්නේ. ඒතකොට මේ මිනිස්සු යන්න ඇත්තේ මේ එහෙම එක දවසින් සතියෙන් දෙකෙන් දින 100 මේ වැඩ රට වෙනස් කරයි කියලා හිතලා වෙන්න ඇතිනේ. එතකොට දැන් එහෙම මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා නම් මං හිතනවා මිනිස්සුත් එහෙම ලංකාවේ දේශපාලනයේත් හරි ඉමෝෂනල් ප්‍රොජෙක්ට් එකක් නේ. දැන් අපි දැන් මම ගම්වල මිනිස්සුන්ට කතා කරපුවාම අල්ලි පොඩි ප්‍රශ්නයක් නේද? මෙතන පොඩි අවුලක් වෙලා තියෙනවා නේද? නෑ අපි තව චුට්ටක් ලොක් කටියට දීලා බලන්න ඕනේ. ඉතින් එහෙම කමන්නේ නැහැ. මෙතන එක හරි මිනිස්සුන්ටත් ලැජ්ජයිනේ. මොකද මේකට කඩේ ගියේ පුදුම කඩේ යෑමන්නේ මේකට ලංකා දේශපාලනේ. මෙහෙම කඩේ යනවා මම දැකලා තිබ්බේ නෑ මීට කලින්. ඉතින් ඒ හින්දා දැන් රෙදි ටික උනලානේ තියෙන්නේ පැත්තකින්. දැන් නාලා ගොඩේද්දි තමයි දන්නේ. මේ කාලයක් වහින්ද රාජපක්ෂලත් ওই විදිහටම මේ මේකක් තිබ්බනේ. සර්කම්ස් මම ආයෙත් කියන්නේ පොලිටිකල් සර්කම්ස්ටැන්සස් නේ මහින්ද රාජපක්ෂට කවුරුත් කඩේ ගිහිල්ලා තිබ්බේ නෑ. මහින්ද ඡන්ද 25000කින් ඡන්ද දෙනු 2005 25000කින් 17000කින් කවුරුත් අමාරුවෙන් පාර්ලිමේන්තුවේ අමාරුවෙන් ජනාධිපති උනේ. මිනිස්සු කඩේ ගියේ මහින්ද රාජපක්ෂ නෙවෙයි. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ විසින් පොරොන්දුණු ව්‍යාපෘතිෂ්ඨ කරලා දුන්නනේ. දැන් මම කියන්නේ අද මේ මොහොතේ ලංකාවේ තියෙන එකම දේශපාලන නිවුස් එක ඒකනේ ශවේන්ද්‍ර සිල්වාගේ ඉඳන් ජගත් බාලසූරිය දක්වා
මේ පරිප්පුව කන්නේ ඒ හින්දානේ තාම. ඒකටනේ මිනිස්සු කඩේ ගියේ ඊට පස්සේ. නේද? මොකක් හරි වැඩක් හින්දානේ. මගේ අල්ලු කුමාර දිසානායකට කඩේ යන්න එහෙම හේතුවක් මේ රටේ දේශපාලනේ තිබ්බේ නෑනේ. තිබ්බනම් තිබ්බ එකම හේතුව අපේ දේශපාලන කඳවුරු විසින් කරලා තිබ්බ යම්කිසි අඩුපාඩු සාගරදී. ඒ නිසා මම හිතනවා ඉතින් මේක මේ ගියේ මහ ලොකු ඔය කියන බුද්ධිමතුන් ආචාර්යවරු මහාචාර්යවරු මහා දැවැන්ත බුද්ධිමත් ප්‍රජාව ඒගොල්ලෝනේ දැන් මේ වැඩේ හැදුවේ ආණ්ඩුව හැදුවේ. ඉතින් ඒගොල්ලෝ සියලු දෙනාගේම වගකීම දැන් මේක හරි පාරට අරන් නිවැරදි මාවතට අරගෙන මේක ගොඩ දාලා දෙන එකේ සියලුම දෙනාගේ වගකීම. දැන් ඒගොල්ලන්ටත් බෑ මේක අර කොට්ටාච්චිටයි චතුරංග බේසිංහටයි එරංග ගුණසේකරටයි ඇඟිල්ල දික් කර කර ඉන්න බෑ. මේ මිනිස්සුත් එකපාරම උදේ නැගිටලා අවස බලද්දි මේ සේරම රටේ මහ ලොකු ඔය කියන උගත් බුද්ධිමත්තු ඇවිල්ලා මේක පිටිපස්සේ හිටගෙන ඒගොල්ලන්ටත් ලොකු වගකීමක් තියෙනවා මේක කොට දාන්න. මේ රජින්ද දැන් අපි දක්වපු කාරණයක් තමයි මේ සජිත් ප්‍රේමදාස දැන් ඔබේ නායකයාට කොහොමද අපි දැක්කා ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී මේ පිට්ටනිය හැදිලා තිබ්බා. මේ ඔහුට හොඳට මේ වැඩේ මේ ඉස්සරහට එන්න ඉදිරියට එන්න සහ හොඳ ප්‍රබල සටනක් දෙන්න. නමුත් ඒ දෙවතාවෙම බැරි වුණා. ඇයි එහෙම වෙන්නේ? මොකද්ද දැන් ඔබ තරුණයෙක් විදිහට හඳුනාගත්ත යම්කිසි දෙයක් තියෙනවද? ඇයි එහෙම නොවෙන්නට හේතුව සහ එහෙම මොකක් හරි වැරද්දක් සිද්ධ වුණා නම් ඒක කොහොමද හදාගෙන මේ ගමේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අදහසක් තියෙනවද? මම ඒ ගැන දකින පළවෙනි එකම තමයි මම සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරණ දෙකකට මුහුණ දෙනවා. ඒ ජනාධිපතිවරණ දෙකටම මුහුණ දෙනකොට එතුමට අභියෝගාත්මකව මේ මහ සමාජය ඇතුලේ ලොකු ප්‍රතිවිරෝධයක් ඒ කියන්නේ ඒ වෙලාවේ තිබ්බේ යහපාලන ආණ්ඩුවට 2015 ඉඳලා තිබ්බ යහපාලන ආණ්ඩුව පිළිබඳ ලොකු ප්‍රතිවිරෝධයක් ජනතාවගේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳ ලොකු විශ්වාසයක් රට තුළ ගොඩ නැගෙමින් තිබ්බා. එතකොට ඒ ලොකු රැල්ලට තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා අහු වුණේ. කියන්නේ මං හිතන්නේ ඒ පළවෙනි වතාව. දෙවෙනි වතාවෙත් නැවත වරක් මේ රටේ අර ස්වයං ජනතා අරගලේ ඒ මත නිර්මාණය වෙච්ච මං කියන්නේ අපි අපේ අඩුපාඩු තියෙනවා. දැන් අපිට අරගලය තුලින් දිනාගන්න යම් කාරණා ටිකක් තිබ්බා පක්ෂයක් විදියට. එතකොට අපි ඒ දිනා ගැනීම සඳහා ඒකට මුහුණ දුන්නේ. මං කියන්නේ ඒතර යම් අසමත් වීමක් සිද්ධ වුණා. එතකොට මං විශ්වාස කරනවා අපි ඒක හරියට අල්ලගත්තේ නැහැ. ඒ අල්ලගත්ත නැති නිසාම නැවත වරක් අර කියපු 2019 වගේම ලොකු රැල්ලක් එක්ක එන ජනතා ප්‍රතිවිරෝධයක් එක්ක එන මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට තිබ්බ විරෝධයක් නෙමෙයි මේ 2024 දිත් අපි දැක්කේ. කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කේන්ද්‍ර වුණත් මම හිතන්නේ අඩුයි. කියන්නේ ගිය පාර ඊට වඩා ලොකු විදිහට එතුමාව සමාජ මාධ්‍ය ඇතුලේ විවේචනය කරන්න සහ එතුමාව අපහසු පහසුවෙන් ලක් කරන්න ගොඩක් කාරණා ගුණ වෙලා තිබ්බා. හැබැයි මම දකිනවා 2024 ඒ තත්ත්වයක් නෙමෙයි තිබ්බේ. රනිල් වික්‍රමසිංහ විරෝධයක් තිබ්බා. එතකොට සමහරට රනිල් වික්‍රමසිංහ ඉල්ලුවේ නැත්තම් සජිත් දිනනාත් කියලා තිබ්බා. ඔව් ඒක පැහැදිලිවම අපිට පෙනුන කාරණයක්. ඉතිහාසයේ පළවෙනි වතාවට නෙමෙයි දෙවෙනි මනාපය ගණන් කරලා ජනාධිපති ධූරය ලබා ගන්න යන කුමාර සානායක මහත්තයා. ඒ නිසා මම හිතනවා ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මගේ නායකයාට සිද්ධ වෙනවා මේ කියන රැලි දෙකටම අහුවෙන්න. ඒ නිසා එතුමාගේ ඒ කඩා වැටීමට ඒක හේතුවක් වුණා කියලා තමයි මම දකින්නේ. කොහොමද එතකොට දැන් ගමේ ඡන්දයට දැන් මේ දේවල් හඳුනාගෙන කොහොමද ඒවට මුහුණ දෙන්නේ? ඒක කොහොමද ඔබ දැන් හඳුනාගෙන තියෙන්නේ? මේ මොහොතේ ජනතාවට කතා කළ යුත්තේ මොන ආකාරයෙන්ද කියන සම්බන්ධයෙන් අදහසක් තියෙනවද? පැහැදිලිවම අපි දැන් කතා කළා වගේ දැන් මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට පුංචි උත්තරයක් දීගෙන යන්නම්. මම දැක්කා මේ ඊයේ ලාල්කාන්ත මහත්තයා කතා කරනවා. මට හිතුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරන්නේ. ඉතින් එතුමල්ලා තමයි මේකේ මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ එතුමා කැඳවුම්කරු හරි සභාපති හරි මගේ එතුමා තමයි මේ රටේ කියන්නේ ජනාරගර කටයුතු කියන්නේ වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා ලොකු දායකත්වයක් දුන්නේ. හැබැයි එතුමා කෙලින්ම ඊයේ මම දැක්ක කියනවා අපිත් මේ මතයට එකඟයි. රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් බඳවගන්නේ නැහැ. ඉතින් ඇත්තටම මම හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙච්ච කාරණා මේ රටේ උපාධිධාරීන් විශ්වවිද්‍යාල පද්ධතිය තුල හිටපු විද්‍යාර්ථීන් මේ සියලු දෙනාම මම හිතන්නේ අමන්දානන්දයට පත් වෙන්න ඇති ඒ ප්‍රකාශයත් එක්ක. ඉතින් මමත් ඇත්තටම කල්පනා අපි ඒකට එකඟයි. අපි විශ්වාස කරනවා මේ රාජ්‍ය සේවය අති විශාල කිරීම තුල එහෙම නිකං රැකියා දීම තුල මේ රටට ලොකු අභාග්‍ය සම්පන්න කාලයක් මේ උදා වෙලා තියෙන ආර්ථික ගැටලු මේ සියල්ලටම ඒක බලපෑවයි කියන එක අපි එතන ඉන්නවා. හැබැයි ලාල්කාන්ත මහත්තයාගේ මේ කටින් නෝක කියනකොට මම හිතනවා ඒක
වික්ෂිප්ත වෙන්න ඕන කාරණාවක් ඔවුන් විශ්වාස කරපු අය. ඒ නිසා මම හිතනවා නැවත වරක් එලා ඉස්සර මිලින්දේ ගෝවේ මේ ගම හදන වැඩේ මේක. ගම අලුත් වෙන්න ඕනේ. අර දේශපාලන මහා සංස්කෘතිය වෙනස් වෙනවා වගේම ගම ඇතුළෙත් වෙනස්කම් දකින්න. එතකොට ප්‍රාදේශීය සභාව ඇතුළේ මේ වෙනස්කම් අලුත් වෙනස්කම් වෙන්න. ඒ කියන්නේ අර පාරේ බල්බ් එක දාන වැඩේ, පාරේ කොන්ක්‍රීට් එක දාන වැඩේ මේකත් විධිමත් විදියට කරන්න අවශ්‍ය වෙන මම හිතන්නේ ඒ කියන දැක්ම මේ වෙලාවේ ජනතාව අවබෝධ කරගෙන තමන්ගේ ගමට නියෝජිතය පත් කරනකොට මම හිතන්නේ වඩාත් වැදගත් විදිහට අර මහා දේශපාලනය ගැන හිතලා අනුරු කුමාර සානායක මහත්තයාගේ කතාව ගැන හිතලා ස්මාර්ට් කම ගැන හිතලා එහෙම නැත්නම් ඔවුන් තවදුරටත් අර ඔවුන් කියපු කාරණාවල දිගුවක් විදිහට ඉදිරියට කියමින් යන කාරණා ගැන හිතන්නේ නැතුව ගම හදන්න ඕන මිනිස්සයා නිර්මාණය කරන්න ජනතාව තීරණය කරાવી කියලා විශ්වාස කරනවා. හොඳයි අවසාන වශයෙන් මිලින්ද ඔයා හිතන විදිහට නාමල්ගේ දේශපාලන අනාගතය මොන වගේ වේවිද? මම හිතන්නේ නාමල්ගේ දේශපාලන අනාගතේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නාමල් හැමදාම පාත්ත ඡන්දේ පරදිද්දි නාමල් ඡන්ද දිනුවා. ඊට පස්සේ අපේ පක්ෂේ නරකටම වැටිච්ච වෙලාවේ කර ඇරිය යුතුම මොහොතේ නාමල් පක්ෂයේ අපේක්ෂකත්වය ගත්තා. ඊට පස්සේ අපි එකෙන් පස්සේ මේ පාර්ලිමේන්තු ඡන්දේ නාමල්ට ජාතික සංවිධායකත්වයේ දුන්නා. මම දැන් අර මම යනවා කිව්වා වගේ 10 ගුණයක් වේගින් නාමල් රට පුරාම රැස්වීම වලට යනවා හැමදාම. ඉතින් නාමල්ගේ දේශපාලන අනාගතේ හෝ අපේ කඳවුරේ දේශපාලන අනාගතේ වෙනසක් වෙලා නැහැ. මේ කඳවුරට මම කියන්නේ මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුරට ආයෙත් නායකත්වයක් ඕන වෙලා තියෙනවා. ඒ නායකත්වය ඊළඟ පරම්පරාවේ දේශපාලකෙක් විසින් බාරගත යුතු තිබෙනවා. මම හිතන්නේ ඒක නාමල්ට ලොකු ඉඩක් තියෙනවා. මේ වැකුම් එක පුරවන්න පාර්ලිමේන්තුවේ සහ එළියේ පාර්ලිමේන්තුවෙන් එළියේ තමයි මේ වෙලාවේ ලංකාවේ දේශපාලනය තියෙන්නේ. පාර්ලිමේන්තුවෙන් එළිය අපි දේශපාලනය කරමින් ඉන්නවා. ඒකට නාමල් නායකත්වයේ දෙමින් සිටින ඕන කෙනකින් ඇහුවොත් කියනවා නාමල් හරියට බැට් කරනවා කියලා. ඊළඟට විශාල මර්ධනයක් යොමු වෙලා තිබෙනවා. ඒ මර්ධනයටත් අපි මුහුණ දෙමින් සිටිනවා. හැම සතියෙම නාමල් CID හැම සතියෙම නාමල් කොහේ හරි කුදලා යන්න හදනවා. ඉතින් අපි ඒකටත් මුහුණ දෙමින් සිටිනවා. ඉතින් එහෙම තමයි මේ දේශපාලනයේ හැටි. මීට වඩා මහින්ද රාජපක්ෂලා දුක් විඳලා තියෙනවා දේශපාලනය කරන්න. මීට වඩා ගුටි බැට කාලා තියෙනවා. මීට වඩා හිරේ ඉඳලා තියෙනවා. ඉතින් මේ ගමන මේ මර්ධනය අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ හිටපු එකක්. ඉතින් මේකට මුහුණ දෙමින් අපි ඉස්සරහට යනවා. රජින්දගෙන් මගේ ප්‍රශ්නය අහුවොත් රජින්ගේ දේශපාලන අනාගතය පිළිබඳව ඔබට තියෙන අදහස? ඔව් පැහැදිලිවම කියන්නේ මම හිතනවා එතුමා මේ ප්‍රවේශයන් අරගන්නකොට අපිට දැනෙනවා එතුමා යම් වෙනස් විදිහට හිතන තැනකට ඇවිත් තියෙනවා කියලා. මම හිතනවා තව දුරටත් අපේ මේ කණ්ඩායම ඊට වඩා ඒ එතුමාගේ අභිලාෂයන් සහ අර අපිට වැරදිච්ච දැන් පිළිබඳව නැවත වරක් අවබෝධයෙන් ඒවා මොනවද වුනේ කියලා අපි ස්වයං විවේචනයකට අපි යන්න ඕනේ. අපි සියලු දෙනා. මම හිතන්නේ ඒක තමයි මේ ජනතාව දුන්න පණිවිඩය. ඒ නිසා මම විශ්වාස කරමින් ඉන්නවා මේ පළාත් පාලන මැතිවරණය ඇතුලේ මට දැනෙනවා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාගේ දේශපාලනික ප්‍රවේශයන් වෙනස් කරමින් ඉන්නවා. නැවත වරක් එතුමා අර පරාජිත මානසිකත්වයෙන් බලන්නේ නැතුව සහ අර පෙර කියපු කාරණා වෙනස් කරමින් ඉන්නවා. ආසන සංවිධායකවරුන් මනාව මෙහෙවමින් ඉන්නවා මේ වෙලාවේ අලුත් මිනිස්සු මේ දේශපාලනයට යොමු කරන් සහ එතුමාට ශක්තියක් වෙන්න පුළුවන් මිනිස්සු ගමේ ඉඳලා ඉස්සරහට අරන් එන්න ඕනේ කියන කාරණා ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තත් අපිට තේරෙන පහුගිය මහ මැතිවරණයේදී එතුමා ගත්ත යම් තීන්දුව වල අලුත් දේශපාලන තරුණ දේශපාලකයෝ ගම්පහ දිස්ත්‍රික්කයේ බිහි වෙලා තිනවා. නම් කියලාම කතා කරොත් ප්‍රසාද් සිරිවර්ධන වගේ හොඳ කතිකයෝ මේ කියන්නේ අපේ කඳවුර ආරක්ෂා කරන්න අපිට තියෙන ප්‍රශ්නේ තියෙන අපි කියන දේ මිනිස්සුන්ට දැනෙන්න කියන්න පුළුවන් මිනිස්සු නැති ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාව ආරක්ෂා කරන්න පුළුවන් මිනිස්සු. ගමේ කියන්නේ අපි කියන්නේ ඕන් තරුණයන් එක්ක එකතු වෙලා කතා කරනකොට අපිටත් තරුණයොත් එක්ක කතා කරන්න පුළුවන් ඒ වටපිටාව දෙන්නේ. මම හිතනවා ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ සඳහා මැදිහත් වෙමින් ඉන්නවා. එතුමාව ආරක්ෂා කරන්න පුළුවන් මේ අපේ කඳවුර ආරක්ෂා කරන්න පුළුවන් සහ කඳවුර ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ අවස්ථාවන් වලට යන්න. ඉතින් මම හිතනවා අපිට ඉදිරිය පැහැදිලි සහ ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙයි. හොඳයි අපි සාකච්ඡාව අවසන් කරමු. හැබැයි ඊට කලින් මම ওই ප්‍රශ්නේම දෙන්නගෙන් පොඩ්ඩක් ප්‍රශ්න වැඩි මාරු කරලා අහන්නම්. තරුණයෙක් හැටියට සජිත් ප්‍රේමදාස පිළිබඳව ඔබේ මතය මොකක්ද? මම එතුමාට මට සාමාන්‍ය ඉතාම ෆ්‍රීකන්ට්ලි හම්බෙනවා විවිධ ඉවෙන්ට්ස් වලදී වැඩවලදී අපිත් එක්ක ඉතාම හොඳ දේශපාලන සංවාදයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට අපේ කණ්ඩායම අපි තරුණ අනිත් පක්ෂ වලින් අපි කීප දෙනෙක් එක්ක උත් ඉතාම විවෘතව මම හැමදාම හම්බුනහම අදහස් බෙදා ගන්නවා. උට ලොකු රෙස්පොන්සිබිලිටි තියෙනවා. මොකද මේ මොහොතේ ලංකාවේ විපක්ෂ නායක ධූරය කියලා කියන්නේ මේ 2015 තිබ්බ විපක්ෂ නායක ධූරේවත්
පහේ තිබු විපක්ෂ නායක ධූරයවත් නෙමෙයි. ඊට වඩා ඉතාම බාහිර ධූරය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 4න් 3ක් බලය තියෙනවා. 3න් 2ක් නෙමෙයි. ඒ තියෙන වෙලාවක විපක්ෂයේ කාර්යභාරය. ඒ කියන්නේ මේක මාරයි. ඒ කියන්නේ එළියේ විපක්ෂයේ ජනතාව වැඩි. ඒ කියන්නේ විශාල පිරිසක් ඡන්දෙ දුන්නෙත් නැහනේ. සේරම එකතු කරපුවාම විපක්ෂ නායක වෙලා තියෙන සජබේ නායකයා නෙමෙයි. මම කියන්නේ විපක්ෂ නායකයා විදියට. ඒත් එළියේ විපක්ෂයේ ජනතාවගේ ප්‍රමාණය වැඩි. පාර්ලිමේන්තු විපක්ෂ ජනතාවගේ ප්‍රමාණය අඩුයි. ඒක විකෘති අවස්ථාවක්. එතකොට ඔහුගේ කාර්යභාරය අන් කවරදාකටවත් වඩා ඔහුගේ භූමිකාව දෙස සමාජයේ බලා සිටින නිසා සමාජයට අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ දැන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා විදිහට මතක් කරගන්නකො. මේ භූමියේ තිබුණු තත්ත්වය. එතකොට එදාටත් වඩාද මර්ධනය තීව්‍රයි. අලුත් අමුතුයි. ඉස්සර මර්ධනය කියලා කියන්නේ ඒ පැත්තෙත් මැරෙව ඉන්නවා අපිට ගහනවා මෙහෙනුත් කට්ටිය සෙට්ලා ඉන්නවා ගහනවා. අද එහෙම අතින් පයින් නෙමෙයිනේ ගහන්නේ. අද මේක තියෙන්නේ පනත් වල, අද මේක තියෙන්නේ පොලිසිය හරහා, අද මේක තියෙන්නේ පාතාලේ, අද මේක තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා. මේකට මූණ දෙන්න ඕන. මේක මේ ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී නායකත්වය ලබා දෙන්නේ සජබෙට නෙමෙයිනේ. අපිටත් නායකත්වය ලබා දෙනවා, සර්වජන බලයටත් නායකත්වය ලබා දෙන්න ඕන හැමෝගෙම විපක්ෂ නායකයෙක්. උට ඉතා ප්‍රබල ඓතිහාසික කාර්යභාරයක් මේ වෙලාවේ ඔහුගේ උරහිස මත තිබෙනවා. ඒ නිසා රාජකාරී කරගෙන යන්න අවශ්‍ය සහයෝගය අපිත් අපේ කඳවුර විදිහට විපක්ෂ නායකතුමාට ලබා දීලා තියෙනවා. ඉතින් ඔහු විපක්ෂ මොහොතක් මතක තියාගන්න ඕනේ. මේ ඉතිහාසයේ විසින් ඔහුව ජජ් කරන මොහොතක් මේක. එහෙම මොහොතක් වෙන අවස්ථාවල තිබ්බේ නෑ. මේ මොහොතේ එහෙම ජජ් කරනවා. ඒ නිසා උට තිබෙන රෙස්පොන්සිබිලිටි එක ඉතාම වැඩි මතක තියාගන්න. ඔබ තරුණයෙක් හැටියට නාමල්ගේ දේශපාලනය පිළිබඳව එහෙම නැත්නම් නාමල්ගේ අනාගතය පිළිබඳව ඔබේ අදහස මොන වගේද? ඔව් ඇත්තටම රටක් විදියට ගත්තාම අපි සියලු දෙනාම දේශපාලන ක්‍රියාකාරීන් දේශපාලනය ඇතුලේ ඉන්නේ. මම හිතනවා මම පැහැදිලි වෙනසක් දකිනවා ගරු නාමල් රාජපක්ෂ මහත්මයාගේ. මොකද මම මවිත වෙච්ච පළවෙනි කාරණාව තමයි කඩා වැටිලා අපි කියන්නේ සමස්තයක් විදිහට. ඒ කියන්නේ ජාතික ජනබලවේගයේ හැරෙන්න අනිත් ඔක්කොම බැටලා තියද අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් විදිහට ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා නම් වෙලාම තිබ්බා. රනිල් වික්‍රමසිංහ මහත්මයා එච්චර අමාරු වෙලාවක නාමල් රාජපක්ෂ මහත්තයා අපේක්ෂකත්වයේ පිළිගැනීම. මට ලොකු විවේචනයක් එතුමා පිළිබඳව තිබිලා තියෙනවා. සහ දැනටත් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඒ දේශපාලන භාවිතාවය ඇතුලේ එතුමා ඊට කලින් හැසිරිච්ච ආකාරය සහ එතුමා මේ අමාරුම වෙලාවේ මේ අපේක්ෂක බවට පත්වීම පොදු ජන පෙරමුණේ මම හිතන්නේ ඒක අති විශිෂ්ට වැඩක්. ඒක තරුණයෙක් විදිහට මොකද මම මගේ වයසේ එතුමා. ඉතින් මට හිතෙනවා ඒක හරි අමාරු වැඩක්. අමාරු වැඩක්. එතුමාගේ මුළු දේශපාලන ජීවිතේම ගත්ත අති විශිෂ්ට තීන්දුව ඒක. ඒ වගේම එතුමාගේ හැසිරීම දැන් මේ වෙලාවේ එතුමා අර මෙතුමා කිව්වා වගේම ඒක අපි පිළිගන්න ඕනේ. ඒක අපි අවංකව පිළිගන්න ඕන කාරණාවක්. තරුණයෙක් විදිහට මේ දේශපාලනික හැසිරීම මැචුව වෙලා තියෙනවා. එතුමා ඒ නිසා මම හිතනවා අනාගතයේ බලාපොරොත්තුවක් අපිට තියාගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම රජින්ද මාකුලගේ සමගින් මිලින්ද රාජපක්ෂ අද දවසේ අපේ සාකච්ඡාවට සහභාගී වුණා. ස්තුතියි දෙන්නටම අපි නැවත වතාවක් මුණ ගැහෙමු. අලුත් අය ගොඩකට ඉඩ දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් අලුත් අය හැම කඳවුරකින්ම ඡන්ද ඉල්ලනවා මේ පාර. ඔව්. ඉතින් අපි ඒ සුබවාදී බලාපොරොත්තුත් එක්ක අපි අපේ සාකච්ඡාව අවසන් කරනවා. නැවත මෙවන් වූ සාකච්ඡාවකින් මුණ ගැහෙමු. Headline News YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. Headlinenews.lk පළමුවෙන් ඉදිරියේ